වැටමාරා ගිනිසීරියා මකුල්ල ලාඩප්පා මේ ශාකයේ තියෙනවා ඔබට පුළුවන් නයිට්‍රජන් අරංගු දියර පොහොරක් නිර්මාණය කරගන්න. මේ ශාකයේ අපිට අවශ්‍ය වෙන පාත්‍ර ඊට අමතරව මෙන්න මේ කොළ පාට කඳ මේ ටික අරගෙන මේ දියර පොහොර එක සකස් කරගන්න ඔබ බඳුනක් තෝරගන්න ඕනේ. මේ බඳුන හොඳින් සීල් වෙන්න වහන්න පුළුවන් බඳුනක් වෙන්න ඕනේ. ඊට අමතරව ඔබේ ගෙවත්තට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න ප්‍රමාණවත් වෙන බඳුනක් වෙන්න ඕනේ. මුලින්ම අපි බඳුනක් තෝරගන්නවා. මේකට ඔබට ලීටර් 10 ලීටර් 20 ලීටර් 5 එහෙම නැත්නම් ලීටර් 200 මේ වගේ බඳුනක් තෝරගන්න පුළුවන්. ගන්න බඳුනේ 4න් එකක ප්‍රමාණයක් අපි වැටමාර කොළ දාගන්නවා. මේකට අපිට තව වල් සූර්යකාන්ත කොළ එකතු කරගන්නත් පුළුවන්. මේ වර්ග දෙකම එකතු කරගන්නවා නම් අපිට සමසමව එකතු කරගන්න පුළුවන්. කොහොම වුණත් අපි ගන්න බඳුනෙන් 4න් එකක ප්‍රමාණයක් තමයි වැටමාර කොළ යොදාගන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අමුගොම. අපි මේ වැටමාර තට්ටුවට උඩින් අමුගොම අඟල් 3ක තට්ටුවක් යොදා ගන්නවා. මම ග්‍රෑම් ගාණින් කිලෝ ගාණින් කියන්නේ නැත්නම් මේක හරි පහසුයි. ගන්න බඳුනේ පරිමාව අපිට වැදගත් වෙන්නේ නැහැ. අපි 4න් එකක් දාගත්ත වැටමාර කොළ ඊට පස්සේ එතන ඉඳන් අඟල් 3ක තට්ටුවක් දාගත්ත අමුගොම. ඊට පස්සේ මේ බඳුන අපි ජලයෙන් පුරව ගන්නවා. මේ බඳුන පුරව ගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මේ බඳුනේ තියෙන ජලය අපි සතියකට පමණ වතාවක් කැළැත්වීම සිද්ධ කරන්න ඕනේ. එහෙම කලත්තලා දීපුවාම මේ බඳුනේ තියෙන වැටමාර කොළ ටිකයි මේ ගොම ටිකයි එකතු වෙලා පොහොර එක නිෂ්පාදනය වීම ඉක්මව වෙනවා. ඒ නිසා මේ බඳුන කලවම් කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට ජලය පුරව ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ අඟල් 2ක් 3ක් අඩු වෙන විදිහට ජලය පුරව ගත්තා නම් ගොඩක්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි සිද්ධ කරන්නේ මේ වැටමාර කොළ දියර පොහොර එක අපි කියපු විදිහට සතියකට වතාවක් කැළැත්වීම සිද්ධ කරලා සති 4ක් ගියාට පස්සේ අපේ වගාවට යොදා ගන්න පුළුවන්. මේක සති 3ේදී පමණක් යොදා ගන්න පුළුවන්. නමුත් සති 3ේදී මේකේ ගඳක් එනවා ටිකක් තද ගඳක්. සති 4 5 වෙද්දී මේ ගඳ නැති වෙනවා. මේ බඳුන අපි වහලා තියන්න ඕනේ. ඒකට එක හේතුවක් තමයි එහෙම නැති වුණොත් මේකේ මැස්ස වගේ ඇවිල්ලා බිත්තර දාලා මේකේ පණුව හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ බඳුන වහලා තියන්න ඕනේ. ඒතර සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වෙන ඔක්සිජන් ප්‍රමාණය අපි මේ බඳුන කැළැත්වීම සඳහා විවෘත කරන අවස්ථාවේදී ලබා ගන්නවා. ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා. එහෙම නැතුව බඳුන ඇරලාම තිබ්බොත් එහෙම මේකේ පණුවන් බෝ වීම සිද්ධ වෙනවා. මේකට අපි කියන්නේ වැටමාර කොළ දියර පොහොර කියලා. මේ දියර පොහොර එක හදාගන්න හරි පහසුයි. මේ වැටමාර කොළ දියර පොහොර එක අපිට වගාවේ ඕනම අවස්ථාවක යොදන්න පුළුවන්. බීජ හිටවන අවස්ථාවේ ඉඳන්ම වගාවේ අවසානය දක්වාම යොදාගෙන යන්න පුළුවන්. මේ යොදද්දී අපි වැටමාර කොළ දියර පොහොර එකේ කොටස් එකකට වතුර කොටස් 5ක් එකතු වෙන විදිහට යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැටමාර කොළ දියර පොහොර එකේ කොටස් එකකට වතුර කොටස් 50ක් එකතු වෙන විදිහට යොදන්නත් පුළුවන්. ඔබ මුලින්ම යොදද්දී වැටමාර කොළ දියර පොහොර එකේ කොටස් එකකට වතුර කොටස් 20ක් පමණ එකතු කරලා වගාවට යොදන්න. එතනින් පස්සේ මේ ප්‍රමාණය ටිකින් ටික ඔබට අඩු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ වැටමාර කොළ දියර පොහොර එකේ කොටස් එකකට වතුර කොටස් 20ක් අපි මුලින්ම දානවා. පස්සේ අපිට පුළුවන් වැටමාර කොළ දියර පොහොර එකේ කොටස් එකකට වතුර කොටස් 15ක් දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය නම් වැටමාර කොළ දියර පොහොර එකේ කොටස් එකකට වතුර කොටස් 5ක් දාන්න. මේ විදිහට ඔබට සාන්ද්‍රණය අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රමාණය ඔබට 1:50 දක්වා වැඩි කරන්නත් පුළුවන්. මේ දියර පොහොර එක යොදාගත්තාම අපේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. මොකද වගාවට අවශ්‍ය කරන මහා මූලද්‍රව්‍යයක් වෙන නයිට්‍රජන් අපිට පහසුවෙන්ම මේ ක්‍රමය මගින් අපේ වගාවට එකතු කරන්න පුළුවන්. ඊළඟට අපිට නයිට්‍රජන් ලබා ගන්න පුළුවන් පහසුම දෙයක් තමයි කුකුල් පොහොර. මේ කුකුල් පොහොර වලිනුත් අපි නයිට්‍රජන් දියර පොහොරක් නිෂ්පාදනය කර ගැනීම සිද්ධ කරනවා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා හලාගත්තු කුකුල් පොහොර සුවල්පයක්. පෙනේර දරකින් හරි එහෙම නැත්නම් දැල් කෑල්ලකින් හරි හලාගත්තු කුකුල් පොහොර ටිකක් අරගෙන ඊට පස්සේ අපි ජලය පිරවිය හැකි බඳුනක් සූදානම් කරගන්නවා. අපි මේ කුකුල් පොහොර මිශ්‍රණය යොදද්දී වතුර ලීටර් 5කට මේස හැඳි දෙකක් යොදන්නේ. එතකොට ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් දියර පොහොර නිෂ්පාදනය කරගන්න බඳුනක් තෝරගත යුතු වෙනවා. මේ විදිහට බඳුනක් තෝරගෙන අපි හිතමුකෝ ලීටර් 5කට නම් කුකුල් පොහොර මේස හැඳි 2යි. ලීටර් 10කට නම් කුකුල් පොහොර මේස හැඳි 4යි. මේ විදිහට ඔබට මේක ප්‍රමාණය වැඩි කරලා හදා ගන්න පුළුවන්. මේ විදිහට කුකුල් පොහොර ටික එකතු කරලා මේ බඳුන පැය 24ක් මේ විදිහට තියෙනවා. කුකුල් පොහොර ටික හොඳින් දිය වෙන්නේ. ඊට පස්සේ එහෙම තියලා ඉවරලා මේ කුකුල් පොහොර ටික අපිට කෙලින්ම වගාවට යොදන්න පුළුවන්. ඒ කියන්නේ මේකට නැවත ආයේ ජලය කලවම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම වගාවට යොදන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි මේ සඳහා යොදාගත්තේ වතුර ලීටර් 5කට කුකුල් පොහොර තේ හැඳි 2යි. මේ පොහොර එක වගාවට යද්දී මල ඉවත් කරපු මල් බාල්දියකට වගේ මේ පොහොර ටික දාලා
අපිට මෙන්න මේ විදිහට අත තියලා මේ ටික වගාවට යොදන්න පුළුවන්. මේ දියර පොහොරේකිනුත් අපිට නයිට්‍රජන් පොහොර ලබා ගන්න පුළුවන්. ඔබට සරලවම කුකුල් පොහොර ටිකක් වෙළඳ පොලෙන් මේ සඳහා මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දියර පොහොර එකත් අපිට යොදලා අපේ වගාවේ සාර්ථකභාවය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න ඇත්තරම ගහ වර්ධනය වෙන්න අවශ්‍ය වෙනවානේ. ඉතින් ඒ ගහේ වර්ධනය අපිට මේ නයිට්‍රජන් පොහොර මගින් ලබා ගන්න පුළුවන්. දැන් තමයි වැදගත්ම පොහොර එක ගැන කියලා දෙන්නේ. දැන් මම දියර පොහොර වර්ග දෙකක් ගැන කියලා දුන්නා. තවත් නයිට්‍රජන් අරංගු දියර පොහොරක් ගැන තමයි දැන් ඔබට මම කියලා දෙන්න යන්නේ. හොඳම ක්‍රියාකාරීත්වයක් තියෙන දියර පොහොරක් තමයි මේ කියලා දෙන දියර පොහොර වර්ගය. මේකට අපි කියන්නේ ෆිස්ටොනික් කියලා. එහෙම නැත්නම් මාළු දියර පොහොර කියලා. මේ සඳහා අපිට ඕනම මාළු වර්ගයක කොටස් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාළු දියර පොහොර එක නිෂ්පාදනය කරද්දී අපිට භාවිතයට ගන්න බැරි කොටස් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මාළුන්ගේ බඩවැල් මේ වගේ ඉවත් කරන කොටස් ඒ වගේ වර්ග යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ගණන් අඩු මාළු වර්ගයක් ඔය සාලය වගේ ගණන් අඩු මාළු වර්ගයක් යොදාගෙන මේ මාළු දියර පොහොර එක නිෂ්පාදනය කරන්නත් පුළුවන්. මේකෙදි වැදගත්ම වෙන්නේ මේ මාළු දියර පොහොර එක නිෂ්පාදනය කරන්න අපිට අවශ්‍ය වෙනවා සක්කර. එහෙම නැත්නම් රතු සීනි. හැබැයි රතු සීනි වලට වැඩිය වඩාත්ම සුදුසු වෙන්නේ සක්කර. ඒ කියන්නේ හකුරු. මේකෙදි අපි මාළු කිලෝ එකක් ගන්නවා නම් හකුරු කිලෝ එකක් ගැනීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව මාළු කිලෝ 10ක් ගන්නවා නම් හකුරු කිලෝ 10ක් ගැනීම අවශ්‍ය වෙනවා. හරි. අපි දැන් බලමු එහෙනම් අපි කොහොමද මේ මාළු දියර පොහොර එක සකස් කරගන්නේ කියලා. මේ මාළු දියර පොහොර එකක් සකස් කරගන්න ඔබට බඳුනක් අවශ්‍ය වෙනවා. මේ බඳුන හොඳින් වැසිය හැකි බඳුනක් වෙන්නත් ඕනේ. ඊට අමතරව මේක නිර්වාය තත්ත්වයේ යටතේ තියාගන්න පුළුවන් බඳුනක් වෙන්නත් ඕනේ. මම මේ සම්බන්ධව ඉදිරියේදී කියලා දෙන්නම්. අපි මුලින්ම කරන්නේ සපයාගත්තු මාළු ටික මේ බඳුනට දාගන්නවා. මාළු වලට සමාන ප්‍රමාණයක් අපි සක්කරත් මේ බඳුනට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ද්‍රව්‍ය ටික යට යන ප්‍රමාණයට ජලය එකතු කිරීමක් අපි සිද්ධ කරනවා. දැන් තමයි වැදගත්ම දේ වෙන්නේ. මේ විදිහට ජලය එකතු කරාට පස්සේ මේක අපි නිර්වායු තත්ත්වයට යටතේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ බඳුන ඇතුළට වාතය යන්න බෑ. හැබැයි මේ බඳුන ඇතුලේ වාතය නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. ඒ වාතය ටික පිටවීමට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ බඳුන පුපුරන්න පුළුවන්. පුපුරනකොට ලොකුවට බෝම්බයක් ගෙහුවා වගේ පුරන්නේ නැහැ. මේ බඳුන පුරන්න පුළුවන්. ඒ නිසා අපි මේකට එයා ලොක් එකක් භාවිතා කරනවා. මේ එයා ලොක් එකක් ඔබට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට නිවසේදීම එයා ලොක් එකක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒකට ඔබට මෙන්න මේ වගේ බට කෑල්ලක් අවශ්‍ය වෙනවා. අපි කරන්නේ ඊට පස්සේ මේ වගේ බට කෑල්ලක් හොයාගෙන අපි තෝරගත්ත බඳුන මෙන්න මේ විදිහට කම්බි කෑල්ලක් රත් කරලා හරි එහෙම නැත්නම් බෞද්ධයකින් හරි සිදුරු කරලා මේ බටේ එතනින් ඇතුල් කරනවා මේ පියනට. මේ පියනට ඇතුල් කරලා ඉවරලා මේ පියනට සම්බන්ධ වෙන තැනින් වාතය එහා මෙහා ගමන් නොකරන විදිහට අපිට පුළුවන් ඉටි ටිකක් වක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිලිකන් වගේ ගම් එකක් දාලා අලව ගන්න පුළුවන්. මේ වගේ ක්‍රමයකට අපි මේ බටය මේ පියනට සම්බන්ධ වෙන තැන සීල් කරගන්න. ඊට පස්සේ අපි එයා ලොක් එකක් විදිහට හදාගන්න මෙන්න මේ වගේ පුංචි බෝතලයක් අරගෙන මේ බෝතලේ මුඩිය හීල් කරලා මේ සිදුර ඇතුලෙන් මේ බටය අපි ඇතුල් කරනවා. එහෙම ඇතුල් කරලා ඉවරලා මේ බෝතලයට වතුර පුරවලා මෙන්න මේ විදිහට අපි බෝතලේ සම්බන්ධ කරනවා. මෙහෙම සම්බන්ධ කරගත්තාම මොකද්ද වෙන්නේ? අපි මේ දියර පොහොර එක නිෂ්පාදනය කරන්න යොදාගත්තු බඳුනේ තියෙන වාතය ටික එළියට යනවා. නමුත් පිට තියෙන වාතය ටික නැවත බඳුන ඇතුළට එන්නේ නැතු වෙනවා. මෙන්න මේ විදිහට අපි මේ බඳුන නිර්වායු තත්ත්වයේ තියාගන්න ඕනේ. මේ විදිහට අපි මේ බඳුන දින 60ක් තිබ්බට පස්සේ අපිට මෙන්න මේ වගේ දීරයක් දැක ගන්න පුළුවන්. මේ දීරයත් අපිට මේ දීර පොහොරකේ කොටස් එකකට වතුර කොටස් 10 දක්වා කලවම් කරලා අපේ වගාවට යොදන්න පුළුවන්. මේ දියර පොහොරකේ කොටස් එකකට වතුර කොටස් දෙකක් එකතු කරලා යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දියර පොහොරකේ කොටස් එකකට වතුර කොටස් 10 දක්වා එකතු කරලා අපේ වගාවට එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ දියර පොහොර එකත් ගොඩක්ම සාර්ථක දියර පොහොර එකක්. ඒ කියන්නේ නයිට්‍රජන් වැඩිම ප්‍රමාණයක් අපේ වගාවට ලබා ගන්න පුළුවන් සාර්ථක දියර පොහොර එකක්. ඉතින් මෙන්න මේ ක්‍රම ටික ඔබේ ගෙවත්තේ ඔබේ වගාවටත් ඔබ එකතු කරගෙන බලන්න. සාර්ථක අස්වැන්නක් සාර්ථක වර්ධනය යුතු වගාවක් ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. ශාකයක් වර්ධනය වෙන්න අවශ්‍ය කරන මහා මූලද්‍රව්‍ය අතරින් ප්‍රධානම ස්ථානයක් ගන්න නයිට්‍රජන්. මේ නයිට්‍රජන් අපේ වායු ගෝලයේ පවතිනවා 70%ක්. වායු ගෝලයේ පවතින්නේ වායුවක් විදියට. ශාක මේ නයිට්‍රජන් ගන්න පස හරහා.
සාක වලට මේ නයිට්‍රජන් උරා ගන්න පුළුවන් වෙන්නේ නයිට්‍රේට් එහෙම නැත්නම් නයිට්‍රයිට් විදියට. එතකොට මේ වාතයේ තියෙන නයිට්‍රජන් ටික අපේ වගාවට ගන්න බැයිද? මේ නයිට්‍රජන් උත් අපේ වගාවට ලැබෙනවා. මේ නයිට්‍රජන් අපේ වගාවට ලැබෙන්නේ කොහොමද? එකක් තමයි ශුද්‍ර ජීවීන් මගින් මේ වාතයේ තියෙන නයිට්‍රජන් ටික අපේ පසට එකතු වීම සිද්ධ වෙනවා. ඊට අමතරව වැසි සහිත කාලගුණය වැනි පාරිසරික තත්ත්වයන් මතත් මේ නයිට්‍රජන් පොළවට පතිත වීම සිද්ධ වෙනවා. වැසි සහිත අවස්ථාවලදී අපි කියන්නේ අකුණු ගහන අවස්ථාවලදී අපේ පසට එකතු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැසි ජලයත් සමග අපේ පසට එකතු වීම සිද්ධ වෙනවා. මේ ක්‍රම දෙකනුත් වේගවත්ම ක්‍රමය වෙන්නේ පළමු ක්‍රමය. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් හරහා අපේ පසට නයිට්‍රජන් ප්‍රමාණය එකතු වීම. නමුත් මේ සඳහා අපේ ලෝකයේ හැමතැනම මේ පාරිසරික තත්ත්වයන් නිර්මාණය වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි වගාවක් විදිහට කරගෙන යද්දී මේ නයිට්‍රජන් පොහොර අපිට වගාවට එකතු කරන්න සිද්ධ වෙන්නේ. සාකයකට මේ නයිට්‍රජන් පොහොර ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? සාක මූල මණ්ඩලය මගින් මේ නයිට්‍රජන් පොහොර ලබා ගැනීම සිද්ධ කරනවා. ඊට අමතරව සාමාන්‍ය ප්‍රමාණයක් පත්‍ර හරහාත් ලබා ගැනීම සිද්ධ කරනවා. මේක සාමාන්‍ය ප්‍රමාණය. වැඩිපුරම නයිට්‍රජන් ලබා ගන්නේ මූල මණ්ඩලය හරහා. මේ නයිට්‍රජන් වලින් ඇත්තටම ගහකට සිද්ධ වෙන්නේ මොකද්ද? සරලවම කිව්වොත් එහෙම ගහක වර්ධනය සිද්ධ වෙන්නේ නයිට්‍රජන් පොහොර මගින්. ගහක කොළ වර්ධනය, ගහක වර්ධනය මේ සියල්ලම නයිට්‍රජන් මගින් තමයි සිද්ධ වෙන්නේ. නයිට්‍රජන් පොහොර අඩු වුණොත් අපි කොහොමද අඳුරගන්නේ? මෝරපු පත්‍රවල ඉනම ලපටි පත්‍ර දක්වා කහ වීම සිද්ධ වෙන්න පුළුවන්. ගහේ වර්ධනය බාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගහ දිහා හොඳින් බැලුවොත් එහෙම ගහ පළල් වෙලා කරංගෑටි වෙන්න පුළුවන්. මේක අපේ පරණ වචනයක්. ඒ කියන්නේ අපිට වැලක් දිහා හරි ගහක් දිහා හරි බලපුවම ගොඩක්ම තේරෙනවා මේ ගහේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ගහ එක තැන නැවතිලා වගේ. මෙන්න මේ වගේ අපිට නයිට්‍රජන් ඌනතාවය පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. හරි. නයිට්‍රජන් පොහොර ගහකට අත්‍යවශ්‍යම මහා මූල ද්‍රව්‍යයක්.